ගුඩ් මෝනිින් මමාවේ මගේ ෆික්ස් ඩිපොසිට් එක කඩලා සල්ලි ගන්න. ෆික්ස් එක කඩන්න පිස්සු මේ බල මෙයා ෆික්ස් එක කඩන්න හදනවා. මේ අපේ කමල මිස්ක ප්‍රෙෂර් එකක් වැඩි වුණා. පිස්සු ෆික්ස් එක කඩන්න ෆික්ස් කැඩුවට පස්සේ පවුසින් දෙන්න හොඳේ. ඔයාට ඔක කඩලා සල්ලි අරන් යන්න හම්බෙන්නේ නැහැ පොළොව බලන් ඇදන්නේ. මොකක්ද? පිස්සු කියන්නේ මට ෆික්ස් එක කඩන්න ඕන. මම මේ පොඩි අවශ්‍යතාවයකට කඩන්නේ. අවශ්‍යතාවයකට? ඔන්න කුඹුරක් සින්න වෙනවා වගේ දෙයකට නම් කමක් නැහැ. මොකද රටට බත් නැති වෙනවනේ. මේ පොඩි පොඩි දේවල් වලට ෆික්ස් කරන්න එපා පිස්සුද? කුඹුරක් සින්න වෙනවා තමයි. මම මේ ෆික්ස් එක කඩන්නේ කුඹුර බේරගන්න. කුඹුර වගේ තස ෆික්ස් එක. ඔන්න මේ මිනිස්සෙක්ට අසනීපයක් කියලා බෙහෙත් ගන්න වගේ නම් කමක් නැහැ. ෆික්ස් එක තියන්න සර් පිස්සුද? ඒක කඩන්න එපා. කුඹුර සින්න වෙනවා කියලා කිරියත්තට හාට නැහැ. කොහොමද ෆික්ස් එක කඩලා දීපන්කෝ. මේ අහන්නකෝ මම ඔයාලට බොක්කේ ෆිට් එකට කියන්නේ. මම ඔයාලට සමන් කියන්නද? මම සානක. ආපෝ ඊට වඩා සමන් කෙනෙක් ලස්සනයි. දැන් මිස්ටර් සමන් මේකයි කතන්දරේ. මේ ෆික්ස් එක මීට අවුරුදු 25කට කලින් දාපු එක. දැන් මේ රේට් කොහෙවත් දෙන්නේ නැහැ. මිස්ටර් සමන්ට මං කියන එක තේරෙනවද? සානක. ඔව් කවුරු හරි මට වගේ ප්‍රශ්න නොතේරෙනව නෙමෙයි. මට වගේ ප්‍රශ්න තේරෙනවා. ඔය කිරියත්තර සමහර විට හાર્ට් අටැක් නෙවෙයි වෙන්නේ කියන්නේ. ඔයා බැලුවේ නැද්ද නිකන් බෙහෙත් දෙලක් වයක් ගන්න. ඒ මං ගානම් තියනවා සුපිරිතලක්. මේ අපි ෆික්ස් එක ගන්න ඕනේ නැහැ. මම ඔයාලට දෙන්නම් මේ බෙහෙත් දෙලේ ගාලා බලමු. පිස්සුද? බයිනෝගා මට සල්ලි ටික දීපන්කෝ. හරි මට තේරෙනවා සඩ ලොකු මුදල් අවශ්‍යතාවයක් මේ වෙලාවේ තියෙනවා කියලා. නොතේරෙනව නෙමෙයි. අපි මෙහෙම කරමු. ෆික්ස් එක තියලා අපි ලෝන් එකක් ගමු. මම ලෝන් එකක් ගන්න? ඔව්. සර්ට සල්ලිනේ ඕන. හැබැයි ඒක නම් හොඳයි තමයි. පොලියකුත් නැතු මට ලෝන් එකක් හම්බ වෙනවා. අනිත් පැත්තට ෆික්ස් එකක් තියෙනවා. මේ පොලියක් නම් එනවා. කවුද සර් ලෝන් එකක් දෙන්නේ? පොලියක් නැතුව එහෙම දෙන්නේ නැහැ. කොහොමද? දැන් මගේ සල්ලි ෆික්ස් එකේ තියෙනවනේ. ඔව්. මම ඒක කඩන්නේ නැතුව ලෝන් එකක් ගන්නවා. ඔව්. ගත්ත ලෝන් එකට පොලියකුත් ආයි මම ඔයාලට ගෙවනවා. ඔව්. එතකොට කොහොම අතේ තියෙන සල්ලි ටික බැංකුවේ දාලා මං ආයි ණයකාරයෙක් වෙලානේ. ඔය බෑ. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑනේ. මට මගේ ෆික්ස් එක කරලා සල්ලි ටික දීපන්කෝ. මිස්ටර් සමන් අහන්නකෝ මට වගේ අවශ්‍යතාවයෙන් නොතේරෙනව නෙවෙයි. මට තේරෙනවා. මට හොඳට තේරෙනවා. දැන් මේකනේ කතන්දරේ. ඔයා දැන් මේ ෆික්ස් එක කැඩුවොත් එහෙම ඔයාට වර්ෂ අවසානයේ ගෙවන්න තියෙන රුපියල් 25000ක් පොලිය නැති වෙනවා. ඉතින් කමක් නැද්ද? හරි මිනිස්සුયો මේක හදිස්සියක්. හරි සර්ට කීයක් ඕනද කියන්නේ? හරියටම කීයක් ඕනද කියන්නේ? මට ලක්ෂ 20ක්වත් ඕන. හරි අහන්නකෝ මම ගාව තියෙනවා අපේ තාත්තගේ හම්බෙච්ච පොල් ඉඩම. මම ওই පොල් ඉඩම විකුණලා ඊටම සර්ට ලක්ෂ 20ක් ගෙනලා දුන්නොත් ඔය ෆික්ස් එක කොහොමද තියන්න පුළුවන්ද?